සුබ දවසක් සියලු දෙනාටම යුවති ටිප්ස් YouTube channel එකට ගොඩාක් ආදරෙන් ඔයාලා හැමෝම පිළිගන්නවා. ලස්සනට ඉන්න කැමති ඔයාලට තමයි අදත් මේ වීඩියෝ එක මම අරගෙන ආවේ. සාමාන්‍යයෙන් අපි මුහුණ ගැන ගොඩාක් වෙලාවට සැලකිලිමත් වෙනවා. එතකොට ගොඩක් අඩු සැලකිලිමත් භාවයක් අපි දක්වන්නේ අපේ බොඩි එකට. ඉතින් ඒ නිසා මම හිතුවාලට ගොඩක් දවසකින් බොඩි පැක් එකක් දාගන්න විදිය කියලා දුන්නේ නැති නිසා බොඩි පැක් එකක් හදාගන්න විදිය කියලා දෙන්න. මේ අමුද්‍රව මේ විදිහට ඔයාලා පාවිච්චි කළ මේ බොඩි පැක් එක හදාගත්තොත් මම කියන ප්‍රතිඵල අනිවාර්යයෙන්ම ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ බොඩි පැක් එක හදාගන්න අපිට අවශ්‍ය වෙනවා කඩලපිටි තේ හැඳි දෙකක්. ඒ වගේම මේකට ඔලිව් ඔයිල් සුදු පොල් තෙල් ඔය දෙකම එකතු කරගන්න පුළුවන්. මම එකතු කරගත්ත ඔලිව් ඔයිල් තේ හැන්දක්. ඒ වගේම කස්තුරි කහ තේ හැඳි භාගයක්, කෝපි කුඩු තේ හැඳි දෙකක්. ඊට පස්සේ මම මේකට යෝගට් එකතු කරගන්නවා. යෝගට් වෙනුවට හැමදාම කියනා වගේ ෆ්‍රෙෂ් මිල්ක්, කර්ඩ් මේ දෙකම එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ ටික හොඳට මිශ්‍ර කරගන්න. අපි එකතු කරගත්තු අමුද්‍රව්‍ය ටික හොඳට මිශ්‍ර වෙනකම්ම මේක හොඳට මික්ස් කරගන්න. ඔන්න මම ආයෙත් මතක් කරන්නම් අමුද්‍රව්‍ය ටික කෝපි කුඩු, ඒ වගේම කස්තුරි කහ, කඩලපිටි, යෝගට්, ඔලිව් ඔයිල් හෝ පොල් තෙල් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදියට ඔයාගේ බොඩි එකේ මේ පැක් එක ඇප්ලයි කරගන්න තියෙන්නේ. මේක මේ වගේ ඔයාට අතින් උනත් ඇප්ලයි කරගන්න පුළුවන්. ෆුල් බොඩි එකේම ඇප්ලයි කරන්න, බෙල්ලේ, ඒ වගේම අත් කකුල් පිට ඒ වගේ ප්‍රදේශයන් වල හොඳට මේක ඇප්ලයි කරගන්න. ඇප්ලයි කරලා සාමාන්‍යයෙන් මේක ඔයාගේ ස්කින් එකට හොඳට අල්ලලා හිටින්න විනාඩි 15ක 20ක කාලයක් යනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් අපේ ට්‍රීට්මන්ට් කරනකොට විනාඩි 15-20 කියන කාලය අනිවාර්යයෙන්ම තියාගන්න ඕනේ. ඊට පස්සේ මේක හොඳට අපේ ස්කින් එකට ඇබ්සෝබ් වෙලා ඒක ටයිට් වෙලා හිටියට පස්සේ වතුර චූට්ටක් දාලා රවුම් මතට ස්ක්‍රබ් කරන ගමන් මේක වොෂ් කරලා ඉවත් කරන්න ඕන. නිකම්ම වොෂ් කරන්න එපා. ස්ක්‍රබ් එක කරන ගමන්ම වොෂ් කරන්න. එතකොට ඔයාගේ ස්කින් එකේ තියෙන මැරුණු සමත් ඉවත් වෙලා යන ගමන්ම හොඳ ස්කින් එකට හොඳ කලර් එකකුත් මේකෙන් ලැබෙනවා. මේ දාලා තියෙන අමුද්‍රව්‍ය වලින් ඔයාගේ ස්කින් එක හොඳට පැහැපත් කරනවා අනිවාර්යයෙන්ම. ඒ වගේම තමයි ස්කින් එක හොඳට මොයිස්චර් කරනවා. ඔයාගේ ස්කින් එකේ ගොඩක් කොරළ තියෙනවා නම්, ස්කින් එක ඩ්‍රයි වෙලා තියෙනවා නම්, ඒ වගේ දේවල් වලට ගොඩාක් හොඳයි මේක. ෆුල් බොඩි එකටම ඇප්ලයි කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳ ප්‍රතිඵල අනිවාර්යයෙන්ම ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ඔයා ෆුල් බොඩි එකේම ඇප්ලයි කරගන්න. මම ඔයාලට පොඩි වීඩියෝ කැල්ලකුත් ගත්තා මේ වගේ මගේ කකුල් දෙකේ ගාන එකක්. ඉතින් ඔයාලා ෆුල් බොඩි එකේම මේක ඇප්ලයි කරගන්න. කැමති නම් මෝනේ වුණත් මේක ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම මගේ කාලේ තියලා මේක වොෂ් කරලා තමයි ඔයාලට මේ දැන් පෙන්නන්නේ. ඊට පස්සේ මේ තියෙන මගේ බොඩි ලෝෂන් එක මම දැන් ඒ ස්ක්‍රබ් එක කරාට පස්සේ, ඒ කියන්නේ පැක් එක වොෂ් කරන ගමන් ස්ක්‍රබ් කරාට පස්සේ ඒක හොඳට පිහදාලා මගේ බොඩි ලෝෂන් එක ඇප්ලයි කරනවා. බොඩි ලෝෂන් එක ඇප්ලයි කරපුවාම අපේ ස්කින් එකේ අර තිබ්බ ඩ්‍රයි ගතිය නැති වෙලා ස්කින් එක හොඳට මොයිස්චරයිස් වෙනවා. මොකද මේකෙන් අපේ ස්කින් එක හොඳට හයිඩ්‍රේට් වෙනවා. ඔයාට මේක ඩේ ටයිම් නයිට් ටයිම් දෙකටම ඇප්ලයි කරන්න පුළුවන්. ඔයාට මේ බොඩි ලෝෂන් එක මගෙන් අරගන්න පුළුවන්. සම පැහැපත්ව නිරෝගීව පැහැපත් කරගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයාට මේ බොඩි ලෝෂන් එක මගෙන් ගන්න පුළුවන්. ඔයාලට පේන ඇති මගේ ස්කින් කලර් එක බ්ලීචින් ගාලා වගේ සුදු වෙලා නැහැ. ඉතින් ඒ වගේ ලස්සන පැහැපත් සමක් ලබා ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයාට පුළුවන් මේ නම්බර් එකට මැසේජ් එකක් දාලා මගේ මේ නිෂ්පාදන මිලදී ගන්න සහ ඒකේ ඩීටේල්ස් දැනගන්න. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. ගිහින් එන්නම්.